මුනිඳු ගෞතම අපතිලෝ ගුරු බුදු රැසින් ලොව දසත වීදු සම්බුදු වදනින් සදාසෙත ලොවට සිරි සැපත සතුට සෑදූ පුබුදුවන මුනි ගුණය කැටිකොට උතුම් සෝමාවතිය සෑදූ දකුණු දළදා සමිඳු වඳිනෙමු දෑත නළලේ තබා සාදු දකුණු දළදා සමිඳු වඳිනෙමු දෑත නළලේ තබා සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තාති නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බුද්ධ රාජ මුඛ පංකජ ධම්මරේනෝ පස්සං මනුඤ්ඤ සිතිරංසි විරාජමානං බ්‍රහ්මාමරා නරගණේ සුපූජිතං තං වන්දාමහං සුගත දක්ඛින දන්ත ධාතුං උතුම් බුදු බණ දේශනා කරන්නට මගේ බුදු හිමියනේ අදත් මට අවසරයි. ලෝකේ පුරාම වැඩ ඉන්න අපේ පින්වන්ත ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ පොඩි මෙහෙණින් වහන්සේ ඒ වගේම ලංකාවෙත් ලෝකෙ විවිධ රටවල් වලත් මේ දිනවල වැඩියෙන් අපි වහන බලන net fm YouTube නාලිකාවෙන් අපි වහන මේ දේශනා මාලාව එක දිගට අහගෙන එන සමහර ඇත්තෝ ඇස්වල කඳුළු පුරවගෙන හදවතේ සුසුම් පුරවගෙන කතා කරන්නේ අපේ හාඳුනේ හදවතට පුදුම විදියට දැනුණා ජීවමාන බුදුහාඳුර අපිට දැනුණා කියන චේතනාවෙන් කතා කරන ගොඩාක් ඇත්තෝ ඉන්නවා. අපිව අසන නොයෙකුත් ප්‍රදේශවල නොයෙකුත් ස්ථානවල ඉඳගෙන මේ වෙලාවේ ගෙදරත් වෙන්න පුළුවන් සුපුරුදු දවසේ සමහරලාට දරුවන්ට කියයි අද මේ බණ ටික අහන්න ඕනේ කියලා ඇත්තෝ. ආන් එහෙම අපි වහගෙන ඉන්න අහඹු ලෙස අද අපි වහන සියලුම බණ අසන පින්වතුනි. උතුම් ධර්ම දානමය පින්කමක් තමයි ඔය ඇත්තෝ ලබන්නේ. ඒ උතුම් ධර්ම දානමය පින්කමේ අද පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. නම්බර 150න් 47 ආටිගල හංවැල්ල පදිංචිව ඉන්න PKD කසුන් සංජීවසා KU ඒද සිල්වා යන අය විසින් තමයි අද පින්කමේ පින්බර ධර්ම දානමය දායකත්වයේ ලබන්නේ. නම්බර 150න් 47 ආටිගල හංවැල්ල පදිංචි කසුන් සංජීව මැතිතුමා ඇතුළු පවුලේ පින්වතුන්. ඉතින් අද ඔය ඇත්තන්ට පින්වත්නි ඇත්තටම මේ ධර්ම දේශනාවට අවශ්‍ය කරන මේ කාරණා සොයනකොට සමහර අවස්ථාවල මගේ හදවතට දැනෙන්නේ
ජීවමාන බුදුන් දකින්නවා වගේ පුදුමාකාර හැඟීමක් අවබෝධයක් සමහර වෙලාවට පින්වත්නි ගතට සිතට දැනෙනවා. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රශ්මියේ තේජස, ඒ කාරුණික බව, ඒ පින්වන්ත බව, ඒ දෙවියන් මරුන් බඹුන් සහිත තුන් ලෝකයා සනසවා වදාළ කාරුණික බුදුරජාණන් වහන්සේ කෙබඳුද කියලා හිතා ගන්න බැරි තරම් පුදුම චේතනා හදවතට පහළ වෙනවා. එහෙම චේතනා අදත් ඔය ඇතන්ට පහළ වේවි මේ රාත්‍රී කාලේ. රාත්‍රී රැහැයි හඬ ඈතින් ඇහෙනවා. රෑ ටිකක් ගෙවිගෙන ගිහිල්ලා මධ්‍යම රාත්‍රියට ළඟා වෙමින් තිබෙනවා. රෑ 9 විතර පහුවේගෙන යනවා දැන්. මේ රාත්‍රී කාලේ රාත්‍රී අඳුරත් එක්ක සමහර වෙලාවට ඔබේ ප්‍රදේශයේ ඔබ මේ බණහන වෙලාවේ රාත්‍රී අඳුර අතරින් මේ දහම් හඬ මගේ හඬ ඔබ අහගෙන ඉන්නවා ඇති. මේ අන්ධකාර රාත්‍රියේ අඳුර අතරින් මහා බුද්ධ රශ්මියේ එළියක් වාගේ සුදු බුදු රැස් වාගේ පින්වත්නි නිල් පාට බුදු රැස් වාගේ පින්වත්නි ඔබේ හදවතට එළිය පෙනේවා, ආලෝකය පෙනේවා, දහම් මැස පහළ වේවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබේ දැසට පෙනේවා, ඔබේ හදවතට වැඩමවත්වා කියන ප්‍රාර්ථනාව තමයි මම තබන්නේ. රෝහලක ඉඳගෙන වෙන්න පුළුවන්, වෙනත් තැනක ඉඳගෙන වෙන්න පුළුවන් ඔබ මේ බණ ටික අහගෙන ඉන්නේ. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබේ ජීවිතය සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පිටත් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ පෙරම් පුරාගෙන ඇවිල්ලා සංසාරේ පාරමිතා සම්පූර්ණ කරගෙන ඒ අවශ්‍ය කරන බුද්ධ කාරක ධර්මය නිකම්ම බුදු වුණා නෙමෙයි, අවශ්‍ය කරන බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කරගෙන ඇවිල්ලා තුසිතේ ඉපදිලා තුසිත පුරේ ඉඳගෙන පින්වත්නි මනුලොව දිහා බලලා පස්මහා බැලුම් බලනවා. කාලයේ දීපේ දේශයේ කුලයේ මව. ඔය ඇතෝ අපි උපදිනවා වාගේ දෛවයේ විසින් ගෙනහිල්ලා දාන තැනක උපදිනවා නෙමෙයි බුදුවරු. උන්වහන්සේලා ප්‍රාර්ථනා කරනවා මේ බඳු තැනක උපදින්න ඕන කියලා. උන්වහන්සේලා අදිස්ථාන කරනවා උන්වහන්සේලාට බලාපොරොත්තු වෙන තැන උපදින්න පුළුවන් පුණ්‍ය ශක්තිය උන්වහන්සේලා සකස් කරලා තියෙනවා. ඉතින් ඔය ඇත්තොත් කල්පනා කරන්න සතර අපායක දුගතියක වැටෙන්නේ නැතුව, ඔය ඇත්තන්ට දුක්ඛිත මරණ වෙන්නේ නැතුව පින් කරගෙන දීර්ඝාෂ විඳලා සැපවත් මරණයක්. මෙහි සැපවත්ව ඉන්න සැපවත් ඇඳන් කුණු කයට සැප දෙන්න නෙමෙයි. බලන්න සැපවත් මරණයක් තියෙනවාද කියලා. සැපවත් මරණය කියලා කියන්නේ දේහය දාලා තියෙන මංජුසාව නැත්නම් තැන්පත් කරලා තියෙන වල සොහොන් කොත නෙමෙයි. මරණය සඳහා හදවතේ සැපවත් බවක් තියෙනවාද? මරණය සඳහා හිතේ සැපවත් බවක් තියෙනවාද? බලන්න. අන්නේ සැපවත් බව, මරණය සඳහා සිතේ සැහැල්ලු බව, සැපවත් බව ගොඩනගා ගන්න අද කාලේ අපිට කොතෙකුත් පේනවානේ පින්නනේ මැරෙන්න පුළුවන්. තප්පර ගානකදී කියන එක ඒ බුදුබණ සනාතනික ධර්මතාවය අද මේ ලෝකෙ දිහා ඇස්සරලා බලනකොට ඕන තරම් අපිට පේනවානේ. නේද? සමහර රටවල් වල බලන්න මිනිස්සු මරා ගන්න හැටි, රටවල් ගිනි තියෙන හැටි, රටේ සම්පත් විනාශ කරන හැටි, බඩු මුට්ටු කඩාලා දාන හැටි, ගහලා මරලා කොටලා මිනිස්සු මරන හැටි. සමහරලාට ඉතින් ඊළඟට අකාලේ අපරාධේ අනතුරු වලින් විවිධ හේතු වලින් මිනිස්සු නිකන් අපරාධ ජීවිතවලදී සමු ගන්න හැටි, දුක්ඛිතව එකම විදිහේ කර්ම කරලා සංසාරේ එකට ගොනු වෙලා ඒක මහා අර සොරෙක් සැලසුම් කරලා සොරකම කරනවා වගේ. එහෙමයි අම්මා. සොරෙක් සැලසුම් කරලා සොරකම කරනවා වගේ දරුණු මිනි මරුවෙක් සැලසුම් කරලා මිනි මරුමක් ප්‍රාණබදයක් කරනවා වගේ. කර්මය ඒ තරම් ප්‍රබලයි. කර්මය සැලසුම් කරලා වට කරලා කොටු කරලා එකම වගේ අය එකම තැන්වලට කොටු කරලා ඒ කර්මවල ප්‍රතිඵල ගෙනල්ලා දෙන හැටි හරි පුදුමයි. ඉතින් ඒ නිසා
අපේ ජීවිත කොතනද දන්නේ අපේ ජීවිත කොයි වෙලාවෙද දන්නේ කොයි විදියට ජීවිතයේ අවසානය තියෙනවද දන්නේ උපදිනකොට අවසානයක් අරගෙන එනවා කතාවේ අවසානයක් අවසන් පිටුවක් තියෙනවා එතනින් එහාට නෑ පිටු එනිසා මේ පොත කොයි වෙලාවේ ඉවර වෙන්න තියෙනවද දන්නේ නෑ එසා ජීවමාන බුදුරජාණන් වහන්සේ දැසට පෙනේවා ඒ කුසල් අත් වේවා සසර කෙලෙස් දුරු වේවා නිවන් සුව ලැබේවා කියන ප්‍රාර්ථනාවම ජීවිතේ ඔය ඇත්තෝ තබා ගන්න පින්වත්නි. උන්වහන්සේ අදිස්ථාන කළා තුසිත පුරේ ඉඳගෙන අම්මා කවුද තාත්තා කවුද මහා අසිරිමත් දේවල් සිද්ධ වුණේ. ආශ්චර්යයි අద్භූතයි. කාරණා රැසක් වුණා. උන්වහන්සේ එකටම ලෝකෙ පහළ වෙච්ච කාරණා ටිකකුත් තිබුණා. ඒ අතරේ මහා බෝධිය බුදු කෙනෙක් ලෝකේ බෝසත්යන් වහන්සේ නමක් ලෝකේ උපදිනකොටම බිහි වෙනකොටම ඇති වෙනවා. උන්වහන්සේ වෙනුවෙන්. ඒ වගේ කාරණා තව තිබෙනවා. එසා මහා ආද්භූත ආශ්චර්ය කාරණා මුල් කරගෙන මෙලොව ඉපදිලා සතරවරම් මහා බ්‍රහ්මයාගේ අතට සක්‍රයාගේ අතට සක්‍ර දෙවියන්ගේ අතට ගිහිලා රන් දැලෙලින් පිළි අරගෙන ඊළඟට සතරවරම් දෙවියන්ගේ අතින් පිළි අරගෙන අම්මගේ දෑතට දීලා සිරිපතුල් පුංචි සිරිපතුල් මහ පොළොව මත තියෙනකොට පින්වත්නි නෙළුම් මල් විකසිත වුණායි කියලා කියනවා. උතුරු දිශාවට ගිහිල්ලා මහා සිංහනාදයක් කළා. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි සෙට්ටෝ හමස්මි. මම ලොවට අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි. මේ මගේ අන්තිම උපත ආයි උපතක් නැහැ. සිංහනාද කළා. මේකට කියනවා සිංහනාදයක් කියලා. ගිහි ජීවිතයේ අවුරුදු 29ක් විඳින්න පුළුවන් උපරිම සැප සම්පත් රාම්‍ය සුරම්‍ය සුබ මාලිගාවල බොහෝම සුරූපී කාන්තාව පිරිවරාගෙන අතට පයට දැසිදස් කම්කරුවෝ ඔය ඇත්තෝ විඳින සැප සම්පත් අතර පින්වත්නි ඔය ඇත්තෝ විඳින සැප සම්පත් මොනවාද? උන්වහන්සේට බෝධිසත්ව ජීවිතේ සෑම සැප සම්පතක්ම ලැබුණා. ඒ කිසි දෙයක් ස්ථීර නැත්නම් සදාකල් පවතින්නේ නැත්නම් පින්වත්නි වැඩක් නෑ කියලා ගිහිගේ නික්මිලා ගියා. කෙස්වැටිය කපල අහසට විසි කළා. අහසට විසි කරනකොට පින්වත්නි ඒ අහසට විසි කරපු කෙස්වැටිය රන් කරඬුවක තියලා රන් කරඬුවකින් පිළි අරගෙන සක් දෙවියෝ සිළුමිණි සෑය හදනවා. අදත් දිව්‍ය ලෝකයේ පින්වත්නි ඒ කෙස්වැටිය තැන්පත් කළ රන් කරඬුවක මහා අබිනික්‍රමණය කරපු දවසේ කපපු කෙස්වැටිය මං ඒකාන්තයෙන්ම බුදු වෙනවා නම් මේ කෙස්වැටිය අහසේ රැඳේවා කියලා අදිෂ්ඨාන කළා. අදත් ඒ කෙස්වැටිය පින්වත්නි සක්‍ර දෙවියන් රන් කරඬුවක තියලා තැන්පත් කරලා පින්වත්නි සිළුමිණි සෑය ඇතුලේ තියලා වන්දනා කරනවා. දෙවියන් වන්දනා කරනවා. ඊළඟට ආසින් ඇවිලා ගටීකාර කියන බ්‍රහ්ම දෙවියන් අටපිරිකර පූජා කරනවා. අටපිරිකරක් නැතුව පැවිදි වෙන්න බෑ. දැන් අටපිරිකර ගැන කියන්න ඕන දැන් මේ වස් කාලේ ගෙවිගෙන යනකොට පින්වත්නි ඊළඟට කටන චීවර කාලෙ එහෙම එනවා. විහෙර විහාරස්ථානවල මේ පින්කම් සිද්ධ කරන කාලේ ඉතින් ඔයත් මතක තියාගන්න සිවුරු පිරිකර ලබා ගන්නකොට ස්වාමින් වහන්සේලාට ඒවා පරිහරණය කරන්න පුළුවන් ආකාරයට පින්වත්නි ඒ සිවුරු පිරිකර ලබා ගන්න. සමහරලාට වාණිජ ව්‍යාපාර ඇතුලේ ස්වාමීන් වහන්සේලාට පෙරවන්න බෑ. හරි උසක් නැහැ, දිග පළලක් නැහැ, කොටයි. ඊළඟට බොරු කාර්යෝ, වංචා කාර්යෝ මේ සිවුරු ටික විකුණගෙන කනවා. ඉතින් ඒ නිසා ඔයත් දැනුවත් වෙන්න ඕන පින්වත්නි මේ වස් කාලේ කඩන පින්කම් කාලේ ඔයත් මුදල් දීලා ස්වාමීන් වහන්සේලාට පරිහරණය කරන්න අවශ්‍ය කරන ඒ සිවුරු පාත්‍රාදිය ලබා ගන්නකොට පින්වත්නි ඒවා හරියට පරීක්ෂා කරලා බලලා සිවුර දිගෑරලා බලලා අඳන සිවුර දිගෑරලා බලලා දෙපට සිවුර දිගෑරලා බලලා ඒ ස්වාමීන් වහන්සේගේ උස ප්‍රමාණයත් එක්ක උන්වහන්සේට මේ සිවුර පොරවන්න පුළුවන්ද කියලා බලලා අරගෙන පූජා කරන්න. මොන දේ කළත් පින්වත්නි මේ අටපිරිකරට හොරගම් කරන වැඩේ නවත්තන්න පුළුවන් කමක් නැහැ. අටපිරිකර මේකේ රෙදියාර 30 ගාණක් විතර තියෙනවා පින්වත්නි. මේ රෙදියාර 30 ගාණ මහල ඊටාම සුළු මුදලකට දෙන්නේ වංචාව. එනිසා මේ අටපිරිකර ගැන කියනකොට අටපිරිකර ලෝකේ නැති කාලා තිබිලා තියෙනවා.
සමහර අයතෝ පැවිදි වෙන්න කියලා අටපිරිකර නැතුව ආයි හැරිලා එන්න වෙලා තිබෙනවා. පැවිද්ද නැති වෙලා තියෙනවා. ඒ නිසා උතුම් පැවිද්දටපත් වෙන්න අවශ්‍ය නම් අටපිරිකර තියෙන්න ඕන. ඒක සංසාරේ කරන ලද පිනක් වෙන්න ඕන. ඒ නිසා තමයි ඔය ඇත්තෝ මහා සෑයට වෙන්න පුළුවන්. වෙනත් තැනකට වෙන්න පුළුවන්. අටපිරිකරක් පූජා කරගන්නේ. සෝමාවතී මහා සෑයට වෙන්න පුළුවන්. අටපිරිකරක් පූජා කරගන්න. පින්වත්නි සෝමාවතී මහා සෑය පෙනෙන තෙක් මායිමේ සමහරලාට ඒ තේවාහඬ ඇහෙන තෙක් මායිමේ ඉඳගෙන අද මේ බණ ටික අහනවා ඇති. ඒ උතුම් මහා සෑය ගැන බණ කියන්නේ හදන්නේ කියලා මුලින්ම ඔයත් දැනගන්න ඇති. අපි දේශනාව මේ විදියට පිළිවෙලට ඉදිරියට අරගෙන යමු. පින්වතුනි ඔයත් ගටිකාර බ්‍රහ්මය අටපිරිකර පූජා කරපු බව දැනගෙන හිටියා. ඒ අටපිරිකර ලබාගෙන තමයි ගිහි ස්වරූපේ අතහැරලා බෝධිසත්වයන් වහන්සේ පැවිදි ස්වරූපයට පත් වුණේ පින්වත්නි. ඊළඟට පින්වත්නි ඒ ගිහි කාලේ වස්ත්‍ර ගලවලා ඉවර වෙලා උනා දාලා අදිෂ්ඨානයක් කළා පොළවට නොවැටේවා අහසේ රැඳේවා කියලා පින්වත්නි ප්‍රාර්ථනා කළා. අහසට විසිකරා ගඩීකාර බ්‍රහ්මයා සලුමිනි සෑය අරගෙන ගිහලා බඹලොව සලුමිනි සෑය හැදුවය කියනවා, තැන්පත් කළාය කියනවා. අදත් ඒ ගිහි කල එදා ඒ අභිනිෂ්ක්‍රමණය කරලා පැවිදි වෙස් ලබා ගන්න වෙලාවේ, පැවිදි ස්වරූපය ලබා ගන්න වෙලාවේ ඇඳගෙන හිටපු ඒ වස්ත්‍ර තියලා අදත් වන්දනා කරනවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ පිනාති බුදුරාජයට පත් වෙලා බෝසත්යන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 45ක් ඔය ධර්ම ශාස්ත්‍රීය ලෝක සේවය ලෝ සත්වයා සසර දුකින් එතර කරලා පිරිනිවන් පා වදාලා ඊළඟට පින්වත්නි දේශනාවේ සඳහන් වෙනවා බුද්ධ කෘත්‍ය කියලා. බුදු කෙනෙක් කරන කටයුතු බුද්ධ කෘත්‍ය අවසන් කරලා තමයි බුදුරජාණන් වහන්සේ නමක් පින්වත්නි පිරිනිවන් පාන්නේ. මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය ඇතුලේ පින්වත්නි දලදා වහන්සේලා, එහෙම නැත්නම් දන්ත ධාතුන් වහන්සේලා, දලදා වහන්සේලා, ධාතුන් වහන්සේලා, දන්ත ධාතුන් වහන්සේලා වැඩ සිටියාය කියලා කියනවා පින්වත්නි. 49ක් ශ්‍රී මුඛේ වැඩ සිටියාය කියලා කියනවා. ඒක කියනවා පින්වත්නි දේශනාවේ උඩ හනුව යටි හනුව මේ දෙකටම කියනවා ධාතුන් වහන්සේලා, දලදා වහන්සේලා වැඩ ඉන්න උඩ හනුවයි යටි හනුවයි දෙක සිංහ හනු කියලා කියනවා. සිංහයාගේ නම් යටි හනුව විතරයි ශක්තිමත්. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උඩ හනුවයි යටි හනුවයි දෙකම ශක්තිමත් කියලා කියනවා. උඩ දලදා වහන්සේලා, ධාතුන් වහන්සේලා, දන්ත ධාතුන් වහන්සේලා 29කුත් යටි හනුවේ 29කුත් වැඩ සිටියා කියලා කියනවා. සමදන්ත කියලා කියනවා. දත් එක සමානයි. ඊළඟට පින්වත්නි විවර නැහැ දන්තවල. අවිවර කියලා කියනවා. දන්ත මේ දලදා වහන්සේලා අතර, දන්ත ධාතුන් වහන්සේලා අතර පින්වත්නි සිදුරු නැහැ, කුහර නැහැ, එක සමානව පිහිටියාය කියලා කියනවා. ඒ අතරේ සතර දලදාව විශේෂයි පින්වත්නි. රදනක දත් අපේ කටවල් වල රදනක දත් තමයි සතර දලදාව කියලා කියනවා. උඩු හනුවේ දෙනමකුත් යටි හනුවේ දෙනමකුත් වැඩ හිටියයි කියලා කියනවා. මේ උල් හැඩයට පිහිටි දලදා වහන්සේලා, සුදු රැස් විහිදෙන දලදා වහන්සේලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සිනා පහල කරනකොට බුදු කෙනෙක් එහෙම hina වෙන්නේ නැහැ පින්වත්නි. ඔය ඇත්තෝ hina වෙනවා වාගේ මහා හයියෙන් ගෝසාකාරීව කට ඇරලා, සමහර අය hina වෙනකොට මහා අවඥාවට, සමහර අය ඉපදිලාම තියෙන අනුන්ට hina වෙන්නම නෙවෙයි පින්වත්නි. කට ඇරලා මහා කැත විදියට hina වෙන අය ඉන්නවා. සමහර ගැහැණු දරුවෝ ඉන්නවා. හරිම අශෝභනයි. hina වෙනකොට අවඥා සාගතයි. ගැහැණියකට ගැලපෙන්නේ නැහැ. පිරිමි දරුවෝ ඉන්නවා. පිරිමියෙකුට ගැලපෙන්නේ නැහැ. තව කෙනෙක් පහත් කරන්න හිතාගෙන hina වෙන්න එපා. පහත් කරන්න හිතාගෙන hina වෙන්න එපා. උසුළු විසුළුවට hina වෙන්න එපා. අවඥාවට hina වෙන්න එපා.
අඩු තක්සේරුවට hina වෙන්න එපා. ඒක ඉගෙන ගන්න ඕන ඔය ඇත්තෝ. කවදාවත් එහෙම කරන්න එපා. ඒ වගේ කෙනෙකුට හිතට ඇති වෙන චේතනාව කොයි වගේද කියලා ඔබත් ඒ බඳු තත්යකටපත් වෙච්ච දවසට තේරෙයි. බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ නමක් අම්මා නිකන් hina පහල කරන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ සිනා පහල කරනකොට සතර දළදා විවර වෙලා රැස් විහිදෙනවා කියනවා. සුදු රැස් විහිදිලා ඒ සුදු රැස් ශීර්ෂය වටා 3 විටක් ප්‍රදක්ෂිනා කරනවායි කියලා කියනවා. අහසට පැන නැගිලා නැති වෙලා යනවායි කියලා කියනවා පින්වත්නි. දවසක් ඔය බුදු රැස් ගැන කියනකොට දිනක් බුදුහාඳුරෝ පින්වත්නි ආනන්ද හාමුදුරුවෝත් එක්ක වැඩම කරනවා රජගහ නුවර වීදියේක. රජගහ නුවර වීදියේක වැඩම කරනකොට වයසක දෙදෙනෙක් ඉස්සරහට එනවා. බොහෝම වයසයි හිඟා කනවා. කන්න දෙයක් නැහැ වැරහිලි ඇඳගෙන මේ දෙන්න දැකගෙන මේ දෙන්න මුල් කරගෙන බුදුහාඳුරෝ පින්වත්නි අනුකම්පා සහගතව සිනාවක් පහල කරනවා. ආනන්ද හාමුදුරුවෝ පිටිපස්සෙන් වැඩම කරන ආනන්ද හාමුදුරුවෝ දකිනවා සුදු බුදු රැස් විහිදිලා ශීර්ෂයේ වට 3 වටක් ප්‍රදක්ෂිනා කරලා නැතුව ගියා අහසට පැන නැගිලා බුදුරජාණන් වහන්සේ සිනා පහල කළා කියලා ආනන්ද හාමුදුරුවෝ දකිනවා. බුදුහාමුදුරුවෝ සිනා පහල වුණා. ඒකට කියනවා හසිතුප්පාදය කියලා කියනවා. බුදුහාමුදුරු කෙනෙකුට සිනා පහල වෙන්නේ සසරේ සත්වයා පින්වත්නි විවිධ හේතු තියෙන්න පුළුවන්. සසරේ සත්වයා විඳින දුක් දැන දැන වැටෙන මුලාව දැන දැන සතර අපායේ යන හැටි දැකලා දැන දැන දුකින් මිදෙන්නේ නැති හැටි දැකලා බුදු කෙනෙක් හසිතුප්පාදය කරනවා. hina වෙනවා. සුදු බුදු රැස් විහිදෙනවා. මහා හයියෙන් නෙමෙයි. දළදා වහන්සේ යන්තම් විවර වෙන විදියට ඒක අනුකම්පා සහගත හිනාවක් අනුකම්පාවක් තියෙන්නේ. ඇයි මේ මිනිස්සු සසරෙන් එතෙර නොවන්නේ කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ අහනවා මේක දැනගෙන පින්වත්නි ආනන්ද හාමුදුරුවෝ අහනවා ඇයි බුදුහාමුදුරනේ සිනා පහල කළේ කියලා. ආනන්ද මේ දෙන්න දන්නවද? හොඳට බලන්න. බලාගෙන ඉන්නකොට මතක් වුණා. ඔව් බුදුහාමුදුරනේ මේ දෙදෙනා දන්නවා. මේ නගරයට අපි වැඩම කරපු මුල් කාලෙම හිටියා ධනවත් දෙපළක්. සල්ලි තිබුණා, බඩු මුට්ටු තිබුණා, දීපල තිබුණා. ඒ දේවල් තිබුණු ධනවත්ම දෙපළක්. එදා තරුණ වයසේ මේ දෙන්න ශක්තිමත්ව තරුණ වයසේ ධර්මයේ වැඩුවා නම් සකු르දාගාමී වෙන්න තිබ්බා ආනන්ද. ඊළඟට මැදි වයසේ කටයුතු කළා නම් මේ දෙන්න තරුණ වයසේ කටයුතු කළා නම් අනාගාමී වෙන්න තිබුණා. මැදි වයසේ කටයුතු කළා නම් ධර්මානුකූලව කටයුතු කරා නම් සකෘදාගාමී වෙන්න තිබුණා. ආනන්ද මේ දෙදෙනා වයසට ගිහිල්ලා හරි ධර්මයේ හැසිරෙන උත්සාහ කරා නම් සෝවාන් වෙන්න තිබ්බා. දැන් බලන්න. ඔය ඇතෝ රැකියාව කරන තැන ආයතනයේ සමහර රැකියා ස්ථානවල බණ ටික අහගෙන නැති. රැකියාවම සල්ලිම නෙමේ ජීවිතේ. සමහර මිනිස්සු අම්මා තාත්තාවත් නැහැනේ ධර්මයේ නෙමේ පින්වත්නි. හාමුදුරුවෝ නෙමේ, පන්සල නෙමේ. සල්ලි ලැබෙන තැන මුදල් මත්තේ පින්වත්නි තිරිසන්නු වෙන මිනිස්සු ඉන්නවා. සසරක් ගැන නොහිතන මිනිස්සු ඉන්නවා. සමහරලාට ඉතින් අර සායනහන්සලාත් ඉන්නවනේ මේ සංසාරය ගැන, සසර ගැන, ඊළඟට නැවත ඉපදීම ගැන සැකපල කරන, බණ කියන එහෙම හාමුදුරුවෝත් දැන් බී වේගෙන යනවානේ. හරිම පුදුම ලෝකයක්. භාග්‍යවතුන් වහන්සේ සැක කිරීම, ධර්මයේ සැක කිරීම, මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය යම් කිසි කෙනෙක් සිවුරක් දරාගෙන මිත්‍යා දෘෂ්ටිය දරනවා නම් ඒක කොයිතරම් විනාශයක්ද? මිත්‍යා දෘෂ්ටිය පතුරවනවා නම් ඒක කොයිතරම් විනාශයක්ද? සිවුරක් දරාගෙන ඒ ශාසනයේ දන් වළඳමින්, ඒ ශාසනයේ ප්‍රත්‍ය ලැබමින්, ප්‍රත්‍ය පහසුකම් ලැබමින්, ඒ සම්බුද්ධ ශාසනයේ හරියට පින්වත්නි ගහේ පිළිලේ වාගේ මිත්‍යා දෘෂ්ටිය දැන් අද මේ තරුණ බණ, කාලීන බණ, මේ එක බණ ක්‍රම ඇවිල්ලා දේශකයන් වහන්සේලා දැනගන්න ඕන තමන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ධර්මයේ නමින් යමක් දේශනා කරනවා නම් ඒ දේශනාව පින්වත්නි ශ්‍රාවකයාට ගෝචර වෙන්නේ කොයි වගේද කියලා. ශ්‍රාවකයා දැනගන්න ඕන, අසන්න ඕන මොන බණද, කුමන ධර්මයක්ද අපි දැනගන්න ඕන කියලා. අර බුද්ධ කාලේ වගේ නොයෙකුත් සායනාසල නොයෙකුත් දේශනා කරනවා. උත්පත්තිය ගැන පිරිසක් එක දෙයක් දේශනා කරනකොට තව පිරිසක් තව දෙයක් කියනවා. ඉතින් ආන් ඒ වගේ.
ඉතින් ඒ නිසා පින්වත්නි නිර්මල ධර්මයේ තුල නිර්මල ධර්මයේ ජීවිතයේ තියෙන මිනිස් වශයෙන් කර්මය කර්මඵලය ඕනෑම වෙලාවක මැරෙන්න පුළුවන් කියන කර්මය කර්මඵලය විශ්වාස කරගෙන මරණය ලැබෙනවයි කියලා දැනගෙන සසරට ගෙනියන්න දේවල් මෙලොවට රැකෙන්න නෙමේ සසරට රැකෙන්න දේවල් එකතු කර ගන්න ඕන. ඉතින් ආනන්ද මේ දෙදෙනා තරුණ වයසේ උත්සාහ කළා නම් අනාගාමී වෙනවා. මැදි වයසේ උත්සාහ කළා නම් සකෘදාගාමී වෙනවා. වයසට ගිහිල්ලා ධර්මයේ හැසිරුණා නම් සෝවාන් වෙනවා. ආන්නේ කාරණාව දැකලා දැන් කරන්න දෙයක් නෑ ආනන්ද. දැන් මේ දෙන්නගේ පින ඉවරයි. දැන් පාරට වැටිලා හිඟා කනවා. මොකවත්ම නැති වෙලා ජීවිතේ නැත්තටම නැති වෙලා කියලා මේ දෙන්න මුල් කරගෙන බණ කියනවා. එදා සිනා පහල කළා මේ දෙන්න මුල් කරගෙන. ඒ සිනා පහල කලේ පිනදී අවඥාවට නෙමෙයි තව කෙනෙකුට පාඩමක් ඉගෙන ගන්න. මේ දෙන්න විනාශ වුණු හැටි ගැන කියන්න. විනාශ වුණු හැටි ගැන කියන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න දුර ඉඳලා මිනිස්සු ආවා. ධර්මය අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පින්වත්නි ජීවිතේ දුක් නැති කළ සැනසීම උදා කරගත්තා. ඒ ධර්මය දේශනා කරනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්වාසූ දහසක් ධර්මය ධර්මස්කන්ධය ඒ දේශනා කරන විට පින්වත්නි මේ සතර දලදාව විවර වෙලා බුදුරැස් විහිදෙනවලු සුදු බුදුරැස් විහිදෙනවලු. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ දේශනා කරමින් කොයිතරම් කරුණාවක් ඒ මధుර ස්වරය බ්‍රහ්ම ස්වරය පින්වත්නි හඬ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්ම ස්වරය කියලා කියන්නේ. ඒ බුදුහාමුදුරු ධර්මයේ දේශනා කරන ස්වරයට හඬට කියන්නේ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්ම ස්වරය කියලා කියන්නේ. මී පැණි වගේ. අන්නේ ධර්මයේ දේශනා කරනකොට ඒ දලදා වහන්සේලා ස්පර්ශ වුණා. සතර දලදාව ස්පර්ශ වුණා. ඒ සතර දලදාව විවර වෙලා පින්වත්නි සුදු බුදුරැස් වීදුණා. බුදුරජාණන් වහන්සේ දෙස බලා සිටින විට ධර්මයේ දේශනා කරන විට බුදුහාඳුරු දිහා බලා ඉන්නකොට ඒ බලා ඉන්න කෙනා පින්වත්නි වසීකృత වෙලා වගේ බලා ඉන්නවා. සතර දලදා වහන්සේගෙන් බුදුරැස් වීදෙනවා. ඉතින් බුද්ධ කෘත්‍ය අවසන් කළා උන්වහන්සේ. උන්වහන්සේ මහා අධිෂ්ඨාන පහක් කළා. ඔය පිරිනිවන් මංචකේ මහා අධිෂ්ඨාන පහක් කළා කියලා කියනවා. ඒක දීඝනිකායේ මහා පරිනිර්වාණ අට කතාවේ සඳහන් වෙලා තියෙනවා පින්වත්නි. ඉතින් ඔය සඳහන් වෙනවා මහා අධිෂ්ඨාන පහෙන් එකක් තමයි කළා කියන්නේ ධර්මාශෝක රජතුමා. ධර්මාශෝක රජතුමා පින්වත්නි 84000ක් වෙහෙර විහාර කරලා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ලබා ගන්න යනකොට දක්ෂිණ ශාඛාව ඉබේම ගැලවිලා ප්‍රාතිහාර්ය පාලා ඇවිල්ලා රන් කටාරමේ පිහිටන්න ඕනේ කියලා ඉබේ පැලවෙන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් කළාලු. ඊළඟට අදිෂ්ඨානයක් කළාලු පින්වත්නි දක්ෂිණ ශාඛාව පිහිටන විට බෝපත් අතරින් ඔය පිහිටන වෙලාවේ බෝපත් අතරින් පින්වත්නි බුදුරැස් විහිදෙන්න කියලා අදිෂ්ඨානයක් කළාලු. ඊළඟට බෝධිය අහසට පැන නැග්ගට පස්සේ පින්වත්නි දෙවියන් බඹුන් සතියක් පූජා පවත්වන්න ඕනේ කියලා. අහසේ වැඩ ඉඳලා සතියක් පූජා පවත්වන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් කළාලු. ඉතින් ඒ වගේම තමයි පින්වත්නි රුවන්වැලි සෑ ධාතු ගර්භයේ ධාතු තැන්පත් කරන වෙලාවේ බුදුහාඳුර අදිෂ්ඨාන කරනවා. අහසේ වැඩ ඉඳලා බුදුරුවක් නිර්මාණය කළා. යමහා මහා පෙළහර ගිනිදලු ඒ වගේම ජලය මේ විදියට පින්වත්නි යමක මහා ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් බුදුරජාන් වහන්සේ නමකට විතරයි. වෙන කිසිම ශ්‍රාවකයෙකුට යමක මහා ප්‍රාතිහාර්ය පාන්න බෑ. අදිෂ්ඨානයක් කළා මේ ප්‍රාතිහාර්ය පාන්න කියලා. ඒ වගේම අනුරාධපුරයේ තියෙනනේ තූපාරාමය. තූපාරාමේ ධාතු තැන්පත් කරන දවසේ අකු ධාතුව දෙව්ලොවින් වැඩම කරලා තැන්පත් කරන දවසෙත් ඒ ප්‍රාතිහාර්ය යමහා මහා පෙළහර පාන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරාලු. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි පිරිනිවන් මංචකයේ ඉඳගෙන අදිෂ්ඨාන ටිකක් කළා. ඊළඟට දෙවියන්ට ලංකාව බාර දුන්නා. දෙවියන්ට ලංකාව බාර දීලා පින්වත්නි අදිෂ්ඨාන කළා ප්‍රධාන ධාතුන් වහන්සේලා බෙදෙන්න එපා කියලා.
එහෙම අදිෂ්ඨාන ගණනාවක් කළා. සම්මා සම්බුද්ධ ශාසනය 5000ක් කල් පවතින්න නම් මේ ධාතුන් වහන්සේලා 5000ක් කල් පවතින්න ඕනේ කියන අදිෂ්ඨානය කළා. ධාතුන් වහන්සේලාගේ ආදාහනය පිළිබඳවත් උන්වහන්සේ අදිෂ්ඨානය කළා. ප්‍රාර්ථනාවක් කළා. මොකද මේ ධාතුන් වහන්සේලා එකතු වෙලා අලු ඩිංගක්වත් නැති වෙන්න මේ ධාතුන් වහන්සේලා පරිනිර්වාණය සිද්ධ වෙන අවුරුදු 5000කින්. එදා කල් පින්වත්නි මේ ශාසනය පවතින්න ඕනේ කියලා අදිෂ්ඨාන කරලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානවලට සමවැදිලා උන්වහන්සේ නැවත වතාවක් හතරවෙනි රූපාවචර අරූපාවචර ධ්‍යානවලට සමවැදිලා නිරෝධ සමාපත්තියට සමවැදිලා නැවත වතාවක් හතරවෙනි තුන්වෙනි දෙවෙනි පළවෙනි ධ්‍යානවලට සමවැදිලා නැවත වතාවක් පළවෙනි ධ්‍යානයේ ඉඳලා හතරවෙනි ධ්‍යානය දක්වා සමවැදිලා හතරවෙනි ධ්‍යානයෙන් නැගී සිටලා පහන් සිලක් නිවිලා ගියා වාගේ පහන් සිලක් නිවි ගියා වාගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලා. එදා පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලා ආදාහනය කරලා ආදාහන කතාව ගැන ඔයත් දන්නවා. ආදාහනය කරලා ඒ ආදාහනය කරන වෙලාවේ දළදා වහන්සේලා විසිරලා ගියපු හැටි ඔයත් දන්නවා. අපේ පසුගිය දේශනාවල අපි දේශනා කළා. ඊළඟට පින්වත්නි එක දළදා වහන්සේ නමක් ඔය කේම කියන මහරහතන් වහන්සේ දැල්වෙන චිතකයෙන් ගත්ත බව ඔයත් දන්නවා. ඒ දළදා වහන්සේ නැවත වන්දනාමාන කරලා ඒ ලබා දීලා බ්‍රහ්මදත්ත කියන රජතුමා නැවත ලංකාවට වැඩම කළා කියලා ඔයත් දන්නවා. දළදා මාලිගාවේ වැඩ ඉන්නවා කියලා. ඊළඟට පින්වත්නි වාම යටි දළදාව තමයි මේ වැඩ ඉන්නේ පින්වත්නි කරඬු 7ක් ඇතුලේ වම් යටි දළදාව. ඊළඟට පින්වත්නි මේ ධර්මයේ ස්පර්ශ කළ දළදා වහන්සේලා මේ සතර දළදා වහන්සේම ධර්මයේ ස්පර්ශ කළා තියෙනවා. ඊළඟට ධාතු බෙදෙන වෙලාවේ ද්‍රෝණ බමුණා පින්වත්නි රජදරුවන්ගේ ප්‍රමාදයක් දැකලා රජදරුවෝ කම්පා වෙනවා අඬනවා දැකලා ඒ අතරේ පින්වත්නි ධාතුන් වහන්සේලා තුන් නමක් සංගවා ගත්තා. ඒ සංගවාගත් ධාතුන් වහන්සේලා අතර එක දළදා වහන්සේ නමක් ජටාවි සංගවා ගත්තා. තව දළදා වහන්සේ නමක් සලුපොට අතරේ සංගවා ගත්තා. තව දළදාවක් කකුලෙන් සමහරලාට සංගවා ගන්න යනකොට වැටෙන්නවත් ඇති. කකුලෙන් මුවා කරගත්තාය කියලා කියනවා. මේ ඉන්න පිරිසට හැංගුවට දසදහසක් සක්වල දෙවි බඹුන් අහසේ පෙරිලා සාදුකාර දෙනවා. නාගයන් පොළව යටින් ඇවිල්ලා වන්දනා කරනවා සාදුකාර දෙනවා බලාගෙන ඉන්නවා පින්වත්නි. මේ අයට මේක සංගවන්න බෑ. මහරහතන් වහන්සේලාට මේක සංගවන්න බෑ. රජදරුවන්ගෙන් සැඟෙව්වට මේ අයගෙන් මේ 이르දිමත් උතුමන්ගෙන් දෙවියන්ගෙන් මේ කාරණාව සංගවන්න බෑ. දැන් පින්වත්නි ජටාවේ සංගවාගත් දළදාව දෙවියන් රන් කරඬුවකින් පිළි අරගෙන සිළුමිණි සෑයේ තැන්පත් කළා. අර කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු සිළුමිණි සෑයීම තැන්පත් කළා. තැන්පත් කළ අදත් දෙව්ලොව වැඩ ඉඳිනවා වැඩ වාසය කරනවා. අදත් පින්වත්නි දකුණු දළදාව දෙවියන් රන් කරඬුවක තියලා වන්දනාමාන කරනවා. ඒ වගේම තමයි පින්වත්නි සලුපට ASCII සංගවාගත් ඒ දළදා වහන්සේ ගාන්ධාර දේශය. ගාන්ධාර දේශය කියලා කියන්නේ අද පාකිස්තානයේ කියන ප්‍රදේශේ. ගාන්ධාර දේශයෙන් පැමිණිච්ච පින්වන්ත මිනිස්සෙක් 이르දිමත් තරුණයෙක් සිවුම් මතක් මවලා වම් උඩු දළදාව අරගෙන ඒ ප්‍රදේශයට ගියාය කියනවා. වෙහෙරක් බැඳලා ඒ පුද පූජා කළාය කියනවා. එතනින් එහාට ඒ දළදාවට උනේ මොකද කියලා සඳහනක් නැහැ පින්වත්නි. ඊළඟට පින්වත්නි දකුණු දළදාව පින්වත්නි පාදයෙන් සංගවා ගත්තාය කියලා කියනවා. ඒ පාදයෙන් සංගවාගත් දකුණු දළදාව නාග ලෝකේ නාගයෝ දකින්නවා පින්වත්නි. පොළව අතරේ රැස් විහිදි විහිදි වැඩ ඉන්නවා. ශ්‍රද්ධාවන්ත නාග පිරිස ගිහිල්ලා නා රජතුමාට කිව්වා පාදයේ අතරේ මේ වැඩ ඉන්න දළදාව කකුලෙන් මුවා කරගෙන ඉන්න මේ දළදාව නාගයෝ අරගෙන ගිහිල්ලා වෙහෙරක් නිර්මාණය කළා. මහ සයුරේ රන් රිදී මුතු මැණික් ඒ වගේම වෙරළුමිනි ආදී පින්වත්නි ඔය වෙරළුමිනි සාක්ෂිලා ඔහොම කියනවානේ මහ මුහුදේ තියෙන වස්තුන් ඔන්න ඔය ආදී වශයෙන් වස්තුන් අරගෙන ගිහිල්ලා පින්වත්නි ඊටාම ශ්‍රද්ධාවෙන් ධාතු මන්දිරයක් වාගේ මැණික් වලින්
වෙරළු මිනි වලින් විවිධ වටිනා දේවල් වලින් රන් වලින් නිර්මාණය කරලා ඒ දළදා වහන්සේ පින්වත්නි නාග ලෝකේ තබාගෙන වන්දනාමාන කළා. ඒ දකුණු දළදාව උතුම් සෝමාවතී සෑයේ ගර්භයේ වැඩ ඉන්නේ ආන්ගේ උතුම් දකුණු දළදා වහන්සේ තමයි පින්වත්නි. පෙළහර පාමින් සෝමාවතී මහා සෑ රජාණන් වහන්සේගේ ගර්භයේ වැඩ ඉන්නේ. සමහර වෙලාවට අද ඔබ මේ බණ අහන වෙලාවේ ඒ උතුම් සෝමාවතී මහා සෑය වන්දනා කරන්නට ගිහිල්ලා ඇති. ඒ උතුම් සෝමාවතී මහා සෑය වඳින්න ගිහිල්ලා සෝමාවතී මහා සෑ රජාණන් වහන්සේ පේන බිමේ ඊට ටිකක් ඈතින් ඉඳගෙන මේ හඬ අහගෙන ඇති. ඒ කොත් කැරැල්ල ඔබට පේනවා ඇති. ඒක පුදුම වාසනාවක්. සමහරවිට ඔබ ඉපදිලා ඇත්තේ ඒ උතුම් සෝමාවතී මහා සෑ රදුන් ඉන්න බිමට ආසන්නව වෙන්න. ඒක පුදුම තරම් වාසනාවක්. හැමදාටම උදේට හවසට පින්වත්නි නෙළුම් මලක් ගෙනහිල්ලා වනපස මලක් ගෙනහිල්ලා පූජා කරගන්න ලැබෙනවා නම් ඒක කෙතරම් වාසනාවක්ද. ඒ දකුණු දළදා වහන්සේට පූජාවක් කරගන්න ලැබෙනවා නම් ඒක කෙතරම් වාසනාවක්ද. ඒක කොයිතරම් භාග්‍යයක්ද පින්වත්නි. එදා පින්වත්නි මේ ගැන කියනකොට කියනවා සඳහනක් වෙනවා පින්වත්නි. ඔය මිහිඳු හිමියන් කියලා ස්වාමීන් වහන්සේ නමක්. මිහිඳු හිමියන් කියලා මහරහතන් වහන්සේ නමක්. මිහිඳු හිමියන් කියලා කියන්නේ ලංකාවට බුදුදහම රැගෙන වැඩම කරපු ඒ උතුම් මිහිඳු මහරහතන් වහන්සේ නෙමෙයි. ඒ පරම්පරාවේ මහාදේව කියන හිමියන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් විදියට තමයි සඳහන් වෙන්නේ. ඒ මහාදේව කියන මහරහතන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් වන මිහිඳු කියන හිමියන් මේ ප්‍රදේශයේ තිබුණයි කියනවා සල් උයන. මේ සල් උයන මැද ලස්සන විහාරාංග කැලේ ආස්සේ ස්වාමීන් වහන්සේලාට ඉදි වුණාය කියලා කියනවා. මේ වැඩ හිටපු උන්වහන්සේ පින්වත්නි මහා මහින්ද කියන මහරහතන් වහන්සේ මෙහි වැඩ හිටියා. ඒ රජතුමා ගිරිඅභය කියන රජතුමාටයි සෝමාවතී කියන දේවියටයි මේ දෙදෙනා මේ බිමට ආවට පස්සේ භික්ෂූන් වහන්සේලාට පින්වත්නි වෙහෙරක් ඉදි කරන්න ඊළඟට චෛත්‍යයක් ඉදි කරන්න මේ දෙන්නගේ කැමැත්තක් තිබුණායි කියනවා. ඒ කැමැත්ත පිළිබඳව මේ දෙන්න මේ ප්‍රදේශයට හම්බුලෙස ඇවිල්ලා මේ මහා මහින්ද එහෙම නැත්නම් මිහිඳු කියන මහරහතන් වහන්සේ මුණ ගැහිලා කතාබස් කරලා මේ දෙන්න සිහිපත් කරන සංඝාවාසයක් කරන්න කැමති ඊළඟට මහා ලස්සන විහෙරක් කරන්න කැමති කියලා සිහිපත් කරනවා පින්වත්නි. එහෙම සිහිපත් කරලා ඉවර වෙලා ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබා ගන්නවා. ස්වාමීන් වහන්සේලා මහරහතන් වහන්සේලා සිහිපත් කරනවා පින්වත්නි කොයිතරම් වටිනවද කොයිතරම් වටින කාරණාවක්ද. එහෙම ලස්සන විහෙරක් ඉදි වෙනවා නම් ඒ වගේ විහෙරක් ඉදි කරනවා නම් කියලා සිහිපත් කරනවා. මේ උතුම් සෑය පින්වත්නි ඊටාම හාස්කම් තියෙන තැන මහා විහාරයක්. මේක පොළොන්නරුවේට ළඟින් තමයි පිහිටලා තියෙන්නේ. පොළොන්නරුවට ළඟින් තමයි පිහිටලා තියෙන්නේ. පුදුම තරම් හාස්කම් තියෙනවා. පුදුම තරම් හාස්කම් තියෙනවා. පුදුම තරම් හාස්කම් කියලා කියන්නේ ඒ සමහර හාස්කම් අදහ ගන්න බෑ, විශ්වාස කරන්න බෑ. දැස් මවිත කරනවා. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී විතර පින්වත්නි තමයි මේක ඉදි වෙලා කියලා කියන්නේ. දුටුගැමුණු රජතුමාගේ පියතුමා කාවන්තිස්ස කියලා රජ කෙනෙක් හිටියා. දුටුගැමුණු රජතුමාගේ පියතුමා. ඒ කාවන්තිස්ස රජතුමාගේ නංගි සෝමා දේවිය. සෝමාවතී එහෙම නැත්නම් සෝමා දේවිය තමයි සෝමා දේවිය කියලා කියන්නේ කාවන්තිස්ස රජතුමාගේ නංගි. ආන්ගේ ඔය තූප වංශේ සඳහන් වෙනවා මේ විස්තර සඳහන් වෙනවා පින්වත්නි දළදා මාලිගාවේ වැඩ ඉන්න දළදා වහන්සේටත් කලින් නුවර දළදා මාලිගාවේ වැඩ සිටින ඒ උතුම් දළදා වහන්සේටත් කලින් මේ දළදා වහන්සේට පුද පූජා පැවැත්වුවාය කියලා පූජා පැවැත්වුවාය කියලා පෙළහර පෑවාය කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. විවිධ ආක්‍රමණාව විවිධ ස්වභාවික විපත් ආවා. මේ බලපෑම් ආවා. මේ දේවල් නිසා විනාශයට පත් වෙන්නේ නැතුව මේ උතුම්
දළදා වහන්සේ වැඩ ඉන්නවා පින්වත්. මේ උතුම් දළදා වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් මෙතන කියනවා පින්වත්නි මේ දෙපළ සෝමාවතී දේවියයි ගිරිඅභය කියන රජතුමා මේ දෙදෙනා ඇවිල්ලා මේ ප්‍රදේශයේ මේ ස්වාමීන් වහන්සේලා දැකලා මේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයක් ලබා ගන්නවා මේ වගේ උතුම් සෑයක් නිර්මාණය කරන්න. සෑයක් නිර්මාණය කරන්න අවසර අරගෙන විහාර ආංග කරලා සල් උයනක්ය කියලා කියනවා මහරහතන් වහන්සේලා වැඩ හිටපු මේ ප්‍රදේශයේ විහාර ආංග ඉදි කරලා සෑයක් හදලා සෑයක් නිර්මාණය කරලා පින්වත්නි මේ කැලේ වැඩ හිටපු මහරහතන් වහන්සේලාට අවශ්‍ය කරන පහසු ඇති කරලා ඒ ආරක්ෂාව ඇති කරලා මේ ප්‍රදේශයේ ගම්බිම් බිහි කරාය කියලා කියනවා පින්වත්නි. ගම්බිම් බිහි කරලා ජනාවාස ගොඩනගලා ඒ මිනිසුන්ට වන්දනාමාන කරන්න අවශ්‍ය කරන ජීවමාන ශක්තිය බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ශක්තිය මේ උතුම් සෝමාවතී මහා සෑ රදුන් වෙත එකතු කළා. පින්වත්නි එදා බුද්ධ අධිෂ්ඨානය අනුව පින්වත්නි යමක මහා ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට විතරයි බුදු කෙනෙකුට විතරයි මම මුලින්ම දේශනා කළා වෙන කිසිම කෙනෙකුට වෙන ශ්‍රාවකයෙකුට මේ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කමක් නැහැ කියලා. ඉතින් පින්වත්නි එදා මේ විහෙර බැඳලා ඉවර වෙලා පින්වත්නි මේ විහෙර හදද්දී මේ විහෙර බැඳලා ඉවර කළා ජීවමාන බුදුහාමුදුරන්ගේ ශක්තිය එකතු කරන්න මේ තුලට දළදා වහන්සේ වඩා හිඳුවන් උවදුරු අතරින් විරාජමානව වැඩ හිටපේ උතුම් දළදා වහන්සේ වැඩම කරවලා වඩා හිඳුවලා ඒ කටයුතු කරන්න පින්වත්නි පුදුම තරම් ධෛර්ය සම්පන්න බවක් උත්සාහයක් එදා ඒ රජතුමාත් ඒ වගේම සෝමාදේවියත් අරගත්තා. සෝමාදේවියත් අරගත්තා. ඉතින් ඔය මේ විහෙර වහන්සේ ගැන කියනකොට කියනවා විවිධ ආක්‍රමණවලදී ඒ වගේම විවිධ ඔය යුද්ධ වගේ දේවල් වලදී කැලෑ බදව ගොඩාක් කැලෑමින් යට වෙලා තිබුණු චෛත්‍ය රාජයන් වහන්සේ නමක් පින්වත්නි. මේ චෛත්‍ය රාජයන් වහන්සේ ආරක්ෂා කරලා තියෙන වනසතු දෙවියන් බඹුන් එර්දිමත් මහරහතන් වහන්සේලා පින්වත්නි නොනැසී ගරා වැටුණත් නොනැසී නොබිදී ආරක්ෂා කළා. දැන් වර්තමානයේ ගත්තම 1947 විතර තමයි මේ චෛත්‍ය රාජයන් වහන්සේ ප්‍රතිසංස්කරණය කළා තියෙන්නේ. ඒක මිනිස්සේ දැකලා තියෙනවා මේ කැලේ බුදුරැස් විහිදෙනවා. මේ විහෙර වහන්සේ තුලින් කැලේ අස්සෙන් බුදුරැස් විහිදෙනවා දැකලා පින්වත්නි මේක ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට සිහිපත් කරාම අතිපූජනීය සිරිමල් වත්තේ පියරතන කියන ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ යන්න අඩිපාරක්වත් නැති මේ කැලේ මැදින් ගිහිල්ලා ඈතින් හේවිසි හඬ ඇහෙනවලු කැලේ මහා රූස්ස කැලේ මැද වන සතුන් ඉන්න මේ මහා කැලේ මැද බුදුරැස් විහිදෙනවා දකින්න ලැබෙනවලු. අන්තිමට පින්වත්නි පිරිත් කියලා පුද පූජා පවත්වලා පස්සේ කාලෙක තමයි දන්නේ ඉතිහාසයට අනුව මේ සෝමාවතී මහා චෛත්‍ය රාජයන් වහන්සේ කියලා දන්නේ පින්වත්නි. කොත් පලන්දන දවසේ මේ වර්තමානයේ මේ සෑය ප්‍රතිසංස්කරණය කරලා කොත් පලන්දන දවසේ පින්වත්නි බුදුරැස් විහිදුනාය කියලා කියනවා. ඊළඟට මේ හාස්කම් ගැන කියලා කියනවා. ඊළඟට ඔය යුද්ධ කාලේ පවා කිසිම සතුරු ආක්‍රමණයකින් මේ මහා සෑය විනාශ කරන්න බැරි වුණා. වර්තමානයේ පවා පින්වත්නි ඔය උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ ආරක්ෂා කරන ගෞරවනීය මහා සංඝරත්නය අපි සිහිපත් කරන්නට ඕන. මේ තව දුරටත් අපේ බෞද්ධ ජනතාවට පින් සිද්ධ කරගන්න මේ උතුම් විහෙර වහන්සේ ආරක්ෂා කරන්නේ සෝමාවතී සෑරජානන් වහන්සේ ආරක්ෂා කරන ඒ උතුම් මහා සංඝරුවන පරම්පරාවෙන් පරම්පරාවට මේ උතුම් පූජනීය බිම ආරක්ෂා කරනවා තේවාව කරනවා. සමහර කාලෙට කරවටක් වතුරේ ගිහිල්ලා දියේ බැහැලා ගිහිල්ලා ඒ තේවාව නවත්තන්නේ නැහැ. අදත් පින්වත්නි සමහර වෙලාවට කියවෙනවා තේවා හඬ මේ ගර්භය ඇතුලෙන් ඇහෙනවායි කියලා. තේවා හඬ අදත් අදෘශ්‍යමාන අය මේ වන්දනා කරනවායි කියලා කියනවා. රන් අලිපැටියෙක් ඇවිල්ලා වන්දනා කරනවායි කියලා කියනවා. ඡායාරූපවල එකතු වෙලා තියෙනවා. පින්වත්නි සමහර ඇත්තෝ අරගත්තු ඡායාරූපවල රන් අලිපැටියෙක් මේ චෛත්‍ය වන්දනා කරනවා. ඒ වගේ අසිරියක් තියෙනවා. ඒ නිසා පෙරහැරට අදත්
අලිපැටියෙක් යොදා ගන්නවා. කැලේ ඉඳලා පෙරහැරට අලිපැටියෙක් යොදා ගත්තාම කැලේ ඉඳලා එක දලයක් විතරක් තියෙන අලිපැටියෙක් කැලේ චෛත්‍ය වන්දනා කරාය කියන අදත් ඒ හස්තියා කැලේ ඉඳලා එනවායි කියලා කියනවා. මේ චෛත්‍ය රාජයන් වහන්සේ වන්දනා කරන්න. ඒ නිසා මේ චෛත්‍ය කියලා කියන්නේ පින්වත්නි දෙවියන් ආරක්ෂා කරපු, බඹුන් ආරක්ෂා කරපු, මහරහතන් වහන්සේලා ආරක්ෂා කරපු, ඊළඟට පින්වත්නි කැලේ වනසතුන් ආරක්ෂා කරපු, වෘක්ෂ දේවතාවෝ ආරක්ෂා කරපු අදත් මේ බණ කියන වෙලාවේ මගේ මේ හඬ සුනග අතරින් ඔබට ඔබේ දෙසවන් අතරට පැමිණෙන වෙලාවෙත් අදත් මේ සෑය රකින්න දෙවිවරු සම්‍යක් දෘෂ්ටික බලවේග අදත් මේ දේශනාව අහගෙන ඇති පින්වත්නි. ඉතින් ලංකාව අතීතයේ බෙදලා තිබුණු රුහුණු මායා පිහිටි කියලා. ඕකට කියනවා තුන් සිංහලය කියලා. ඕකේ මේ රුහුණේ විවිධ රජවරු විවිධ ප්‍රදේශ තමන්ගේ රාජ්‍ය කරගෙන තිබුණා. ඒකේ තිබුණා ඔය සෝම නගර, ඊළඟට ලෝණ නගර, සේරු නගරය රුහුණේ බෙදලා තිබුණා පින්වත්නි. මේ වගේ නගර තිබුණා. ගිරි කියලා නගරයක් තිබුණා. ඉතින් මේ පාලනය කරන්න පහසුව තමන්ගේ බල පරාක්‍රමය අනුව මේ විදියට බෙදලා තිබුණා. රුහුණ පාලනය කළේ පින්වත්නි කාවන්තිස්ස කියන රජතුමා මාගම ඉඳලා තමයි මාගම්පුරේ ඉඳගෙන කාවන්තිස්ස පාලනය කළේ. කාවන්තිස්ස රජතුමාගේ නංගි තමයි මේ සෝමාදේවිය කියලා කියන්නේ. එයා විවාහ වුණා කියලා කියන්නේ ඔය කැලණියේ ප්‍රදේශයේ රජකම් කරපු කැලණිතිස්ස කියන රජතුමාගේ බෑන කෙනෙක් වෙන අබය කියන කුමාරයාත් එක්ක තමයි විවාහ වුණයි කියලා කියන්නේ. ඊළඟට මේ ගිරි කියන ප්‍රදේශයේ පාලනය කරාය කියනවා. ඒ නිසා තමයි ගිරි අබය කියලා කිව්වේ. ගිරි කියන ප්‍රදේශයේ පාලනය කරාය කියලා. මේ අය පින්කම් කරාය කියලා කියනවා. බොහෝම ධාර්මික දෙන්නෙක් තමයි මේ සෝමාදේවියයි අබේ රජතුමයි දෙන්න කියන්නේ. ඊටාම ධාර්මික දෙන්නේ. දුටුගැමුණු කුමාරයා එක්ක යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙලා මේ ප්‍රදේශය අතහැරලා ඇවිල්ලා යම්කිසි මත ගැටුමක් ඇති වෙලා මේ ප්‍රදේශය ඇති වෙලා ගිරි කියන නගරය අතහැරලා සෝමපුරයට මේ දෙන්න යනවා. සෝමපුරයට ඇවිල්ලා සෝම කියන ප්‍රදේශයේ අබය මේ කුමාරයා මේ ප්‍රදේශයේ පාලනය කරපු රජතුමා මේ අබය කුමාරයා ඇතුළු මේ ආපු සෝමාදේවිය ඇතුළු කණ්ඩායම පිළිගන්නවා කියනවා. පිළි අරගෙන පින්වත්නි මේ දෙන්නට ආදරයෙන් සංග්‍රහ සම්මාන කටයුතු කරලා සතුටින් සලකලා සතුටින් කතා කරලා මහවැලි ගඟ අසබඩ මේ පිරිස වෙනුවෙන් නවාතැන් දීලා මේ පිරිස වෙනුවෙන් නගරයක් ඇදුවයි කියනවා. ආපහු යන්න නෙමෙයි ආවේ කියලා දැනගෙන නගරයක් හදලා අවශ්‍ය කරන කලමනා හදලා ජනතාව පදිංචි කරලා වැව් බැඳලා මහා කෙත්වතු ඇති කරාය කියලා කියනවා. මේ ප්‍රදේශයේ මේ රජතුමා වෙනුවෙන් මහා කෙත්වතු ඇති කරාය කියලා කියනවා. ඊට පස්සේ තමයි පින්වත්නි ඔය සෝමාවතී දේවියයි එවැගේම අබේ රජතුමයි දෙන්න මේ කැලේ අතරින් ඇවිදගෙන යනකොට දවසක් අර සල්වනය දකින්නේ. ඒ සල්වනය පුදුමාකාර සෞම්‍යයි. ඒ සල්වනයේ වැඩ ඉන්නවා උතුම් මහරහතන් වහන්සේලා. ඒ මහරහතන් වහන්සේලා දැකලා සෝමාදේවිය කියන්නේ රජතුමනි අපි රුහුණේ ඉන්නකොට ගොඩාක් පින්කම් කරගත්තා. අපිට දන් පින්කම් කරන්න, පුද පූජා කරන්න, මිනිසුන්ට වන්දනාමාන කරන්න විහෙරක් බඳමු, පන්සලක් හදමු. ඒ මහරහතන් වහන්සේලාට පුද පූජා කරමු කියලා සෝමාදේවිය පින්වත්නි තමන්ගේ ස්වාමි පුරුෂයාට යෝජනා කරනවා. ආන් මේ විදිහට තමයි ස්වාමින් වහන්සේලා දැක අඳුනගෙන පින්වත්නි. දැක අඳුනගෙන උන්වහන්සේලාට ආරාධනා කරලා විහාරස්ථානයක් කරනවා. විහාරස්ථානයක් කරලා පූජා කරනවා. මේක ඒක සුදුසු භූමියක්ද ස්වාමින් වහන්සේ කියලා මහරහතන් වහන්සේලාගෙන් අහලා වන්දනාමාන කරලා උන්වහන්සේලාට දන් පහන් පූජා කරලා මහා සංඝරත්නයේ හිත දිනාගෙන ආශිර්වාදය ලබාගෙන පින්වත්නි මිහිඳු හිමියන් කියලා මම මුලින් සිහිපත් කළේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ කියන ඒ මහා මහින්ද හිමියන් කියලා කියනවා. ඒ උතුම් අනුබුදු මිහිඳු මහරහත් පරපුරේ උතුම් මහරහතන් වහන්සේ නම. අරිට්ඨ පරපුරේ කියලා කියනවා. ලංකාවේ පැවිදි වූ ඒ උතුම් ස්වාමින් වහන්සේලාගේ පරපුරේ අරිට්ඨ පරපුරේ හිමි නමක් තමයි ඔය මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ. මේවා පින්වත්නි මේ අතීත විස්තර සෙල්ලිපිවල ලියවිලා තියෙනවා. මේ ඉතිහාසය සෙල්ලිපිවල ලියවිලා තියෙනවා. උන්වහන්සේ මුල් කරගෙන තමයි පින්වත්නි මේ වෙහෙර වහන්සේ ඉදි කරලා ජයසේන කියන නාරජු
වන්දනාමාන කරපු දලදාව තැන්පත් කළ ගිරි අබය රජතුමයි සෝමාවතී දේවියයි තමයි මේ සෑය ඉදි කරලා සෝමාවතී දේවිය නමින් පින්වත්නි මේ සෑය නම් කරනවා. අදත් විරාජමානයි, අදත් ජීවමානයි. බුදුරජාණන් වහන්සේ ජීවමානයි පින්වත්නි. ජීවමානව සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරගන්න පුළුවන්කම තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ පින්වත්නි ඔය බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා පින්වත්නි මහා පරිනිර්වාණ සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍ර දේශනාවලදී උන්වහන්සේ දේශනා කරනවා සක්විති රජ කෙනෙකුට වාගේ අම්මා. බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑවම සක්විති රජ කෙනෙකුට වාගේ වන්දනාමාන කරන්න ඕන, පුද සත්කාර කරන්න ඕන කියලා සඳහන් වෙනවා. ඒ අනුව පින්වත්නි සිහිපත් වෙනවා අතීතයේ ඉතිහාසයේ පිළිබඳව බලනකොට බුදුරජාණන් වහන්සේ මේ ධාතුන් වහන්සේලාට වන්දනාමාන කිරීම පිළිබඳව ඊළඟට බුදු පිළිම වහන්සේලාට වන්දනාමාන කිරීම පිළිබඳව උන්වහන්සේ ඒ අනුමත කළා කියන එක. ඊළඟට පාරිභෝගික උද්දේශික වස්තු බුදුහාඳුරු පරිහරණය කරපු දේවල් බෝධීන් වහන්සේට වන්දනාමාන කිරීම පුද පූජා කිරීම පිළිබඳව ජීවමාන බුදුහාඳුරන්ට අපේ පූජාව වේවා. අපි මේ කරන පූජාව ජීවමාන බුදුහාඳුරන්ට වේවා කියන අදිෂ්ඨානයෙන් යම් කිසි දවසක දැන් එදා පින්වත්නි බෝධීන් වහන්සේ රෝපණය කරන වෙලාවේ ආනන්ද බෝධි රෝපණය කරන වෙලාවේ බුදුහාඳුනේ බොහෝ දන්පාන් බොහෝ දේවල් අරගෙන මිනිස්සු පැමිණෙනවා. ඒ ඇවිල්ලා ඔබ වහන්සේට පූජා කරන්න නැති වුණාම ඒ දාන් පහන් මල් පූජා සුගන්ධ පූජාවන් විසි කරලා දාලා යන්න යනවා. කනස්සල්ලටපත් වෙනවා. ඒ නිසා ඔබ වහන්සේ නැති වෙලාවේදී පූජා කරන්න සුදුසු වස්තුවක් පිළිබඳ දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉඳෙද්දිම ධාතුන් වහන්සේලාට වන්දනා කරන්න විදියක් නැහැ. පෙතිපිලිම නෙලන්නට විදියක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී පින්වත්නි වන්දනාමාන කරලා පින් සිද්ධ කරගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි උන්වහන්සේ පරිහරණය කරපු වස්තුන්. උන්වහන්සේ පරිහරණය කරපු වස්තුන් අතර පින්වත්නි උතුම් බෝධීන් වහන්සේ. එසා බෝධීන් වහන්සේ නමක් රෝපණය කරන්නේ. ඔය විදියට පින්වත්නි ජනගත වෙනවා මේ බෝධීන් වහන්සේට වන්දනා කිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පාත්‍රා ධාතුව. ඊළඟට චීවර ධාතුව. ඒ වගේම පටි ධාතුව. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තවත් නොයෙකුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල්. සුගන්ධ කුටිය. දැන් මේ පින්වත්නි සවැත් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා සුගන්ධ කුටිය ළඟ බිම දණින් වැටිලා මිනිස්සු වඳින්නේ ශ්‍රද්ධාවන්ත මිනිසුන් වඳින්නේ ජීවමාන බුදුහාඳුරු දැක්ක වාගේ වැඩිම වස් කාලයක් ගත කළා නේද බුදුරජාණන් වහන්සේ. අපි ඔය අහන ගොඩාක් බණ කතා සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද? මේ ස්ථානයේ නේද ඒ දේශනාවන් කළේ කියලා පුදුම තරම් ශ්‍රද්ධාවක් හදවතට එකතු කරගෙන මේ හැඟීම දැනෙනකොට පින්වත්නි අදත් සෝමාවතී සෑ රජාණන් වහන්සේ දකින්නකොට සෝමා දේවිය මුල් වෙලා ගිරි අබේ රජතුමා මුල් වෙලා එදා නාග ලෝකේ වන්දනාමාන කරපු අර ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ පින්වත්නි කකුලෙන් ද්‍රෝණ බමුණා මුවා කරගත්තු ඒ දලදා වහන්සේ නාග ලෝකේ වැඩ ඉඳලා ඒ දලදා වහන්සේ තමයි මහා මහින්ද හිමියන් ප්‍රදාන ඒ පරම්පරාවට ලැබෙන්නේ. ඒ දලදා වහන්සේ උන්වහන්සේලා අර සල් වනයේ මැද තියාගෙන සුගන්ධ කුටියක තියාගෙන වන්දනාමාන කරායි කියලා කියනවා. උන්වහන්සේලාට ඒ දලදා වහන්සේ නාග ලෝකයෙන් ලැබිලා ඒ සුගන්ධ කුටියක තියාගෙන වන්දනාමාන කරායි කියනවා. ඒ වන්දනාමාන කරගෙන පුද පූජා පවත්වාගෙන ඉන්නකොට තමයි පින්වත්නි මේ දෙපළ ගිහිල්ලා රජතුමයි දේවියයි ගිහිල්ලා ඉල්ලානේ නගරයක් කළා මිනිස්සු පදිංචි කළා වැවක් බැඳා මහා කුඹුරු යාය මහවැලි ගංතර මහා කුඹුරු යායවල් ඇති කළා ශාස්ත්‍රීක කළා ස්වයංපෝෂිත කළා. ඉතින් ඉස්සර රජවරුන්ගේ සිරිතක් තියෙනවා පින්වත්නි අනිවාර්යෙන් පන්සලක් හදනවා වෙහෙර විහාර ඇති කරනවා ඒවා විනාශ වෙනකම් බලාගෙන ඉන්නේ නැහැ. ඒ අනුව තමයි දේවිය යෝජනා කරන්නේ වෙහෙරක් බඳින්න ගිහිල්ලා වෙහෙර බැඳලා මේ ස්ථානයේ වෙහෙර වහන්සේ නිර්මාණය කළ සෝමාවතී සෑරජාන් වහන්සේ නිර්මාණය කරලා පින්වත්නි. ඉතින් ඔය උතුම් මහරහතන් වහන්සේලා ගැන කියනවා ඒ උතුම් මහරහතන් වහන්සේලා හිමාලයට ගිහිල්ලා පින්වත්නි හිමාලයට ගිහිල්ලා වැඩම කරලා
ගල් පතුරු අරගෙන ඇවිල්ලා අදිස්ථාන කරලා ඒ ගල් පතුරු වලින් ගර්භය වැහුවාය කියලා කියනවා. ඒ විදිහට තමයි මේ ගර්භය නිර්මාණය කරන්නේ. ඉතින් මේ ගර්භය ඇතුලේ පින්වත්නි මේ දළදා වහන්සේ වඩා හිඳුවලා අදත් කියනවා බොහෝ අය සමහරලාට ඡායාරූප ගත කිරීම වල දැකලා තියෙනවා. දැසින් දැකපු ඇත්තෝ ඉන්නවා. පුරාණේ මේ චෛත්‍යරාජයන් වහන්සේ පින්වත්නි වල් බිහි වෙලා කැලෙන් වැහිලා සෝමාවතී සෑරජාන් වහන්සේ දැන් ඔය ලංකාවේ වැඩ ඉන්න අනිකුත් චෛත්‍යරාජයන් වහන්සේලා අතර ගොඩාක් දුෂ්කර පීඩාවන්ටම ලක් වෙච්ච චෛත්‍යරාජයන් වහන්සේ නමක් තමයි පින්වත්නි මේ සෝමාවතී චෛත්‍යරාජයන් වහන්සේ. මේ උතුම් දළදා වහන්සේ වැඩ ඉන්න මේ උතුම් චෛත්‍යරාජයන් වහන්සේ මොකද 30 අවුරුදු යුද්ධයකට මැදිහත් වෙලා හිටියා. ඊළඟට පින්වත්නි ජල ගැලීම් වලට ලක් වෙනවා. විවිධ පීඩා ස්වභාවික විපත් වලට සතුරු ආක්‍රමණ වලට ඊළඟට ජනගහනයෙන් ටිකක් ඈතව අරාජිතව කැලෙන් වැහිලා බොහෝ කල් තිබිලා තියෙනවා පින්වත්නි. ඉතින් එහෙම තියෙනකොට තමයි අපේ අර උතුම් ස්වාමීන් වහන්සේලා මේ චෛත්‍යරාජයන් වහන්සේ හොයාගෙන රාජ්‍ය අනුග්‍රහය ඇතුව ප්‍රතිසංස්කරණය කළා. අදත් උතුම් මිනිසුන්ට පමණක් නෙවෙයි දෙවියන්ට නාගයන්ට වන්දනාමාන කරගන්න. බොහෝ දෙවියන්ට බ්‍රහ්මයන්ට මහරහතන් වහන්සේලාට වන්දනාමාන කරගන්න අද මේ පින්බිම ගොඩ නැගුවේ. අදත් පින්වත්නි මේ උතුම් පින්බිමට සෝමාවතී මහා සෑය වඳින්න මේ ස්ථානයට ගියාම පින්වත්නි අදත් ඔබේ හිතට ගතට නෙතට මේ මහා ආශ්චර්ය දැනෙනවා ඇති පින්වත්නි. ඒ ආශ්චර්ය, ඒ ආනුභාවය, ඒ තේජස අදත් ඔබේ හදවතට දැනෙනවා ඇති. ඉතින් එහෙනම් අද කල්පනා කරන්න පින්වත්නි දෑත මේකතු කරලා ඒ උතුම් දළදා වහන්සේ වැඩ ඉන්න කැලෙන් අදත් හස්ති රාජයේ කැවිලා ආරක්ෂා කරන වන්දනා කරන හේවිසි හඬ ඇහෙන බොහෝ අවස්ථාවල බොහෝ අයට ඒ හේවිසි හඬ ඇහිලා තියෙනවා. බුදුරැස් විහිදෙන බොහෝ අවස්ථාවල පින්වත්නි අහසට බුදුරැස් විහිදිලා තියෙනවා. සුදු බුදුරැස් අහසට විහිදිලා තියෙනවා. මා භාග්‍යවන්ත වුණා ඒ උතුම් සෝමාවතී සෑරජානන් වහන්සේගේ ගුණ වර්ණනා කරන්න අද ධර්ම දේශනාවේ. ඔබ භාග්‍යවන්ත වුණා, ඔබ වාසනාවන්ත වුණා ඒ උතුම් ගුණය අසන්න. එහෙනම් මිනිසුනේ පින්වතුනි අද ප්‍රාර්ථනා කරමු දෑසේ කුසුම් රඳවාගෙන හදවතින් ඒ බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ ගෞරවය, පුද පූජාව, භක්ති පූජාව, ප්‍රණාමය උන්වහන්සේ වෙනුවෙන් දරාගෙන 5000 කල් කොතෙකුත් පූජාවන් කළත් නිවන් සුවේ සාධන, නිවන් සුවේ ගෙන දෙන 5000 කල් නොනැසී වැඩ ඉන්න ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධය ස්පර්ශ වී තිබෙන ස්පර්ශ වූ ඒ උතුම් දකුණු දළදා වහන්සේ වන්දනා කරමි. වන්දනා වේවා. ඒ උතුම් පිහිට ඒ සෙත සාන්තිය අපිට උදා වේවා. ඔබේ පවුලට උදා වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ සැලසේවා. ඒ උතුම් දළදා වහන්සේගේ පිහිටෙන් ඔබේ කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ උතුම් සුදු බුදුරැස් විහිදෙන දළදා වහන්සේගේ සුදු බුදුරැස් රක්මේ ඒ රශ්මි මාලාව දකින්න වාසනාව උදා වේවා, භාග්‍ය උදා වේවායි ඉන්න තැනක ඉඳගෙන ප්‍රාර්ථනා කරන්න පින්වත්නි. ඒ උතුම් වෙහෙර වහන්සේ ඉදි කරපු ඒ උතුමන්ට, ඒ රජදරුවන්ට මේ පින් අත් වේවා. එදා රජතුමා තමන්ගේ දේවිය නමින් නම් කළා. ඉතින් ඒකත් ඊටාම වටින දෙයක්. තමන්ගේ බිරිඳ නමින් වෙහෙරක් බැඳලා නම් කළා. ඉතින් ඔයත්වත් බලන්න යම් පින්කමක් කළා තමන්ගේ බිරිඳට ආශිර්වාද කරන්න, සැමියට ආශිර්වාද කරන්න, මියගේ ඥාතීන්ට පින් දෙන්න. ජීවත්ව ඉඳෙද්දීම ඔබේ බිරිඳ නමින් පින්කම් කරන්න පුළුවන් නම්, සැමියා නමින් පින්කම් කරන්න පුළුවන් නම් එතරම් බෝසත් බවක් තියෙනවා. ඔබේ විවාහ ජීවිතය ඇතුලේ එතරම් බෝසත් බවක් තියෙන. එහෙනම් අද ප්‍රාර්ථනා කරනවා ඒ උතුම් සෝමාවතී සෑ රදුන්ට මාගේ ජීවිතය පූජා කරමි. ඒ උතුම් දකුණු දළදා වහන්සේට අපේ ජීවිතය පූජා කරමි. ඉෂ්ඨකාමී හිතකාමී දෙවියන්ගේ පිහිට ආරක්ෂාව අපිට සැලසේවා, ආශිර්වාදය සැලසේවා, නිදුක් නිරෝගී භාවය උදා වේවා, නිවන් දකින්න මේ පින් හේතු ආසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
නොමර 150න් 47 ආටිගල හංවැල්ල පදිංචි PKD කසුන් සංජීව මැතිතුමා සහ KU ඒද සිල්වා යන අය විසින් අද පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනවා. 2025 9 26 වන දිනට තුන්වන උපන්දිනයේ සමරන PKD සෙනුදි තිසත්‍රා දියණියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම සුජීවත්ව සිටින නෑදෑ හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් නමින් මියගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීම net කාර්ය මණ්ඩලය ඇතුළු දේශකයන් වහන්සේට සෙත් පැතීම තමයි නොමර 150න් 47 ආටිගල හංවැල්ල පදිංචි PKD කසුන් සංජීව මහතාගේ සහ KU ඒද සිල්වා යන අයගේ අදිස්ථානයේ ප්‍රාර්ථනාව. ඒ නිසා ඔබ දෙපළට උතුම් දළදා වහන්සේගේ පිහිට වේවා. ඒ දරුවන්ට උතුම් දළදා වහන්සේගේ පිහිට වේවා. ඒ වගේම සසරට මේ පින් ලැබේවා. මේ දැස දෙසමන පින් කළා මේ උතුම් විචිත්‍රවත් මහා සෑය දකින්න අසන්න කියලා කල්පනා කරන්න. කල්පනා කළ මේ පින් ලැබේවා. දිවමන් බුදුන් දැක්කාසේ මේ පින් අනුමෝදන් වේවා. බුදුන් දැක නිවන් දකින්න ඔබ අප හැදූ දෙමව්පියන්ටත් සියලු දෙනාට බණ ඇසූ මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපි අදත් ආරාධනා කරන අපේ විහාරස්ථානයේ දානශාලාව සහ ගිනිහල්ගේ හදන කටයුතු වලට ඔබටත් හැකිනම් දායක වෙන්න කියන පින්බර ආරාධනාව කරනවා. ඒ පිළිබඳව ඔබේ දායකත්වය ලබා දෙන්න. ඒ වගේම අපි දෙසැම්බර් මාසේ 13 වෙනිදා මගේ පන්සලේ දරුවෝ 275කට පොත් දෙන්න බලාපොරොත්තු වෙනවා. CR පොත් පිටු 161,500ක් විතර ඕනේ. පොත් බෑග් 275ක් ඕනේ. හැමදේම 275 ගානේ. ඉගෙන ගන්න එකේ වටිනකම දන්න නැති බැරි දරුවෙකුට පොතක් ලැබෙන එකේ වටිනාකම දන්න ඔය ඇත්තන්ට යම් උපකරණයක් සංගීත උපකරණයක් දරුවන්ට දෙන්න පුළුවන් දෙයක් පොත් බෑග් ටිකක් පොත්පත් ටිකක් ලබා දෙන්න කියන පින්බර ආරාධනාව කරනවා. මේ පින්කම් දෙක කරන්න 071යි 2 ඒවා 5යි 03ට අපිට කතා කරන්න 071යි 2 ඒවා 5යි 03ට අපිට කතා කරන්න. ඔබේ දායකත්වය මේ වෙනුවෙන් ලබා දෙන්න කියන ඊටාම පිංසිත ආරාධනාව කරමින් හැම දිනාටම තෙරුවන් සරණ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ විදියට අපි අදත් ආශිර්වාද කරනවා. net දෙක කරපු පින බුදු හිමි දැක ගන්න අත් දෙක එකතු කර කුසුමං පුද දෙන්න සෝමාවතී විහෙර නලලින් වැඳ ගන්න පින්වත සසර දුක් දුරලා සැනසෙන්න ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නැවත ලබන සතියේත් අද වේලාවට ඔබව සොයා වඩිනතුරු හැමට තෙරුවන් සරණ වේවා.